Hello guys, බංග්ලාදේශයේ එඩිතර තීන්දුවක් ගත්ත කියලා හිතාගෙන ඉන්නවා. අපි බලමු ඔවුන්ට පුළුවන් වේද කියලා ICCට අභියෝග කරන්න. මේ වන විට ඒ කියන්නේ ජනවාරි මාසේ 13 වෙනිදා රාත්‍රිය වන විට බංග්ලාදේශය සිය ස්ථාපනය ප්‍රකාශයට පත් කරලා තියෙනවා. ඔවුන් ඉන්දියාව තුළ ආරක්ෂාව තහවුරු වුණත් T20 ලෝකස්ලානයේ සහභාගී වෙන්නේ නැහැ කියලා ඔවුන් ඉල්ලා සිටිනවා ශ්‍රී ලංකාවේ ඔවුන්ගේ තරග පවත්වන්න කියලා. ඉතින් ICC එකකින් සහ BCCI එකකින් ප්‍රධාන වශයෙන්ම බංග්ලාදේශයට කියලා තියෙනවා මේක නිල වශයෙන් නිවේදනය කළා නැති වුණත් ඔවුන්ට යම්කිසි තරුවටු කිරීමක් හෝ යම්කිසි අර අපේ භාෂාවෙන් කියන අපි තගක් දාලා තියෙනවා. ඕගොල්ලන් වර්ල්ඩ් කප් එකට ආවේ නැත්නම් ඕගොල්ලන්ගේ පොයින්ට්ස් ෆෝෆිට් කරනවා. ඒ කියන්නේ පොයින්ට්ස් ප්‍රතිවිරුද්ධ කණ්ඩායමට නිදහසේ ලබා දෙනවා කියලා ICC එක ජනවාරි මාසේ 12 වෙනිදා වීඩියෝ තාක්ෂණය ඔස්සේ BCB එක කියන්නේ බංග්ලාදේශ ක්‍රිකට් කමිටුව සහ ICC එකයි BCC එකයි අතර සාකච්ඡාවක් පැවැත්විලා තියෙනවා. ඉතින් මෙහිදී ඔවුන් ඉල්ලා සිටලා තියෙනවා භාෂාව තහවුරු කරලා තියෙන උන්ට පැමිණෙන්න කියලා. හැබැයි බංග්ලාදේශ ක්‍රිකට් බෝඩ් එක එය ප්‍රතික්ෂේප කරලා තියෙනවා කියලා තමයි නිල වාර්තා සඳහන් වෙන්නේ. ඔවුන් ප්‍රකාශයට පත් කරලා තියෙන්නේ ඔවුන් ශ්‍රී ලංකාවේ තරග කිරීමට සූදානම්. හැබැයි ඉන්දියාවට ඔවුන්ගේ ආරක්ෂාව තහවුරු වුණත් ආරක්ෂාව තහවුරු වෙනකන් ඔවුන් එන්න සූදානම් නැහැ කියලා. ඉතින් අපි බලන් ඉමු මොකද්ද අලුත්ම තත්ත්වය කියලා. තවත් ක්‍රිකට් වීඩියෝ එකකින් ඉක්මනටම හම්බ වෙමු.